Yes. තමුන්ගේ තත්ත්වය මොකද මං ඉස්සරහා? මං තමුන්ට වඩා සල්ලි හම්බ කරනවා. නිකම්බ රෝජාන්ව දාන්න එපානේ මම මෙතන ඉන්නකොට. නිමාලි මොනවද බං ඔබ මේ කියන්නේ? මොනෝ කියන්නද නිපුණ? මේ මිනිස්සේ මේ විකාර කතා කියනකොට මචං මේ උඹගේ හස්බන්ඩ් උඹට විහිළුවක් කරේ උඹට පංචෝ බං. මට නම් මේ මිනිස්සත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ. අද මගේ ඇනිවර්සරි එක. ඒ වුණාට මේ මිනිස්සගෙන් කිසිම හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නිමාලි ඒක විහිළුවක් විතරයි. ඔයත් මට මෙච්චර වෙලා විහිළු කරානේ මං ඒක ගණන් ගත්තේ නෑනේ. උඹලගේ ප්‍රශ්න පස්සේ විසඳගනින් බා. දැන් අපි පාටි එන්ජොයි කරමු. අනේ නෑ බා. මොන වුණත් මේ පාටිය දැන් මගේ පැත්තෙන් ඉවරයි. මේ මිනිස්සේ නම් මට ජීවිතේටවත් ඕනේ නැහැ. නිමාලි ඔයා ඔහොම වැරදියට හැසිරෙන්න එපා. වැරදියට හැසිරෙන්න? මං තාම පටන් ගත්තේ විතරයි. හැමෝම අහගන්න මේ පාටිය දැන් මෙතනින්ම ඉවරයි. නිමේෂ් විනාඩියක් ඉන්න. නිමාලි හරි අපි ඔක්කොම යන්න. ඒත් පොඩි දෙයක් කරන්න පුළුවන්ද? නිපුණ මෙතන නෙවෙයි එකට වෙලා. මට දැන් කිසි දෙයක් කරන්න බෑ. මට දැන් නිදහසේ ඉන්න ඕන. මේ පාටිය මෙතනින් ඉවරයි. ඔක්කොමල මෙතනින් යන්න. හරි නිමාලි. මට පොඩි වෙලාවක් දීලා මං කියන එක අහනවා. හරි නිපුණ හරි. ඉක්මනට කියන්නකෝ. හරි. මචං නිමාලි. මම දැන් පොඩි වැඩක් කරනවා. හරිද? ඒ මචං මේ හිරු එන්නකෝ මිල්ලි මෙතනට එන්නකෝ. මේ මගේ ගෙලින් පිළියක් ඇද? මේ එන්නකෝ. මචං වරේ. හරි මචං නිමාලි. දැන් මචං මෙතන ඉන්නවා අපි පොලිමක් ඇදිලා. හරිද? නිමේෂ් ඉන්නෝ, මිලිනි මම මෙතන, හිරුන් ඉන්නෝ, චන්ද ඉන්නෝ. මේ ඔක්කොම මචං ඔබගේ ජීවිතේට වටිනා අයනේ. ඔව් ඉතින්. හරි. දැන් මචං නිමාලි මේ අපි 5 දෙනාගෙන් ඔබ දෙන්නෙක් අයින් කරපන් වැඩක් නැහැ කියලා හිතන හරි කොහොමාරි දෙන්නෙක් අයින් කරපන්. හරි මචං මං දෙන්නෙක් අයින් කරන්න. හැබැයි උඹලා මට සමා වෙන්න ඕන. මං අයින් කරනෝ මිලිනි චන්දි. හරි. මෙතනින් දැන් එහෙනම් මේ තව එක්කෙනෙක් අයින් කරා. අනේ නිපුණ ඔයාලා තුන් දෙනාගේ හිරුන් උඹ අයින් වෙයන්. මුකුත් හිතන්න එපා හොඳේ. හරි නිමාලි. දැන් ඉන්නේ නිමේෂුයි මමයි. හරිද? කමක් නැහැ. අපි දෙන්නගෙනුත් කවුරු හරි එක්කෙනෙක් දැන් අයින් වෙන්න ඕන. අපි දෙන්නගෙනුත් එක්කෙනෙක් අයින් කරපන්. මොනවද නිපුණ ඔයා කියන්නේ? ඔයාලා දෙන්නම් මගේ ජීවිතේට වටින අය. මං කොහොමද ඔයාලා දෙන්නගේ එක්කෙනෙක් තෝරන්නේ? දැන්වත් මේක නවත්තමු නිපුණ. බෑ. දැන් නිමාලි ඔයා මේක පටන් අරන් ඉවරයිනේ. දැන් මේක එහෙම නතර කරන්න බෑ. දැන් ඔයාට අනිවාර්යෙන් අපි දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්න වෙනවා. මං කොහොමද නිපුණ ඔයාලා දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්නේ? ඔයා මගේ පොඩි කාලේ ඉඳලා හොඳම යාළුවා. මේ මගේ හස්බන්ඩ්. හරි. නිපුණ උඹ අයින් යන්කෝ. හරි. ඒතර නිමාලි දැන් මෙතන නිමේෂ් විතරයි ඉතුරු. මට කියන්න ඇයි ඔයා නිමේෂ් විතරක් අන්තිමට අපි ඔක්කොන්ගේ මිතුරු කරේ? නිපුණ මගේ ජීවිතේ කවුරු කොච්චර වටින වුණත් නිමේෂ් කියන්නේ මගේ හස්බන්ඩ්. එයා ජීවිත කාලෙම මගේ හුස්ම වගේ මගේ ළඟින් ඉඳීවි. මාව බලාගනීවි. මට ඕන දේවල් කරાવી. හරි. නිමාලි ඔයා නිමේෂ් ගැන මෙච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. එතකොට නිමේෂ් මෙච්චර දේවල් ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කළා තියෙද? හරි විදුන. ඔයා කියන්නේ නැහැ මට තේරෙනවා. මම නිමාලි එක්ක කතා කරන්නම්කෝ. නිමාලි මං දන්නවා ඔයාට මන් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඒත් ඔයා අර හැමෝම ඉස්සරහා මගේ තත්ත්ව ගැන කතා කරපු එක වැරදි. මට සමා වෙන්න නිමේෂ්. මම ආයෙ එහෙම කතා කරන්නේ නැහැ. මටත් සමා වෙන්න. ඔයාට ඒ වෙලේ කියපු දෙයට දුක හිතුණා නම්. නිමේෂ් ඊට පස්සේ මං ඔයා එක්ක කොහොම තරහ වුණත් ඔයා මට ඒක තේරුම් කරලා දෙන්න. ඒ වගේම ඔයාට මාත් එක්ක තරහ ගියොත් මං ඒක තේරුම් කරලා දෙන්න. පවුල් වල ප්‍රශ්න ඇති වෙනවා තමයි නිමාලි. ඒව අපි තේරුම් අරන් ජීවත් වෙමු. හැපි ඇනිවර්සරි. ඔයාටත් හැපි ඇනිවර්සරි.